මම අද රෑට බබාට හදන්නේ ඔම්ලට් එකක්. මේකෙන් බබාලගේ බරත් වැඩි වෙනවා ගොඩක්. මේක ඕනම බබෙක් ආසාවෙන් කන ඔම්ලට් එකක්. මේකට ඕන වෙන්නේ රුලන්, බිත්තරයක්, අල ටිකක්, බබා ආස ඕනම එළවලු ජාතියක් අපිට මේකට එකතු කරගන්න පුළුවන්. මම නම් එකතු කරගන්නේ කැරට්, ලීක්ස්, බෝංචි, අල. මේ ටික දාලා තමයි මම අද බබාගේ ඔම්ලට් එක හදන්නේ. අපි බලමු මේක කොහොමද දැන් හදන්නේ කියලා. මුලින්ම බටර් ටිකක් දාලා රුලන් ටික හොඳට බැද ගන්න ඕන. බැදගෙන අපි බිත්තරේට රුලන් ටික එකතු කරනවා. රුලන් ටික එකතු කරලා ඊට පස්සේ අපි එළවලු ටික එකතු කරගන්නවා තඹගත්ත අල ගෙඩියත් එක්ක. එකතු කරලා මේක හොඳට මික්ස් කරගන්න ඕන. හොඳට මික්ස් කරලා අවුරුද්දට වැඩි බබෙක් නම් මේකට ලුණුයි ගම්බිරිසුයි එකතු කරන්න පුළුවන්. අවුරුද්දට අඩු බබෙක් නම් ඒ දෙක එකතු කරගන්න නැතුව හදලා දෙන්න පුළුවන්. මේක මාස 8 ඉඳලා බබාලට දෙන්න පුළුවන් ඔම්ලට් එකක්. මේක බබෙක්ට බත් එක්කත් දෙන්න පුළුවන් අවුරුද්දකට වැඩි බබෙක් නම්. නැත්නම් මේක බබාට නිකන් දෙන්නත් පුළුවන්. මේක ස්නැක් එකක් විදියට හවසට වගේ දෙන්නත් පුළුවන්. මේක ඇත්තටම මාර සොෆ්ට් මාරම රසයි. ඔයාලා try කරලා බලන්න බබාලට දීලා ආසාවෙන් කයි.